අවුරුදු 4500ක් පස්සට ආවා පිරමීඩ හදනවා බලන්න හිතා ගන්නත් බෑ. යමු බලන්න. හරි ගයිස්, ඔන්න මම අන්තිමට මෙතනට ආවා. මේ මාර රස්නේ. ඔයාලට හිතා ගන්නවත් බැරි මම දැන් කොහෙද ඉන්නේ කියලා මගේ පිටිපස්ස බලන්නකෝ. ඔයාලට පේනවද ඒක? එයාලා මේ දැන් මහා පිරමීඩය හදන ගමන් ඉන්නේ මිනිස්සු දහස් ගාණක් මෙතන වැඩ. මේ කාලේ හැටියට මේක අදාහ ගන්න බැරි තාක්ෂණයක්. ගොඩක් අය අහනවානේ කොහොමද මේ ගල් උඩට ගෙනිච්චේ කියලා. මේ බලන්න මේ යෝධ පස් කඳු. මේවා දිගේ තමයි ඇදගෙන යන්නේ. පිටසක්වල ජීවීන් නෙවෙයි මේවා මිනිස්සුන්ගේම මහන්සිය. මේ ගල් වල සයිස් එක බලන්න. මේවා අද කාලේ ක්‍රේන් එකකින්වත් උස්සන්න අමාරුයි. මාර වැඩක් මේක. අපි හිතන්නේ ස්පින්ක්ස් කියන්නේ තනිකර ගලක් කියලානේ. ඒ වුණාට බලන්න එයාලා ඒක පාට කරනවා. ඇස් වලට නිල් පාට, මූණට රතු පාට. අද කාලේ කවුරුත් මේක විශ්වාස කරන එකක් නැහැ. මේ එන්නේ ටූරා ලයිම්ස්ටෝන්. මේවා තමයි පිරමීඩේ එළියෙන් අල්ලන්නේ. මේවා දියමන්ති වගේ දිලිසෙනවා. පිරමීඩේ ඉවර වුණාම සම්පූර්ණයෙන්ම සුදු පාටට බබලනවා ඇති. අර බලන්න. ඒ පාරාවෝ රජතුමා. අර රත්තරන් දෝලාව ඇතුලේ ඉන්නේ එයා. මේ බලන්න මට වැලිය ඇස්සේ තිබිලා මොකද්ද හම්බුණා කියලා. මේක තඹ උලක්. ගල්වඩුවෙක් අතින් වැටෙන්නේ නැති. මේ කාලේ ආයුධ තමා මේක. අර බලන්න. එයාලා පාන් කෑල්ලක් කාලා වතුර ටිකක් බීලා විවේක ගන්නවා. මේ මහා අවුවේ මේ මිනිස්සු පුදුම කට්ටක් කන්නේ මේක හදන්න. මම පොඩ්ඩක් ඇතුළට රිංගුවා. මාර හිරයි. හුස්ම ගන්නත් අමාරුයි වගේ. මේ ගල් යා කරලා තියෙන විදිය බලන්නකො නිකන් ලේසර් වලින් කැපුවා වගේ. හරි ගයිස්. මම දැන් යන්න වෙලාව හරි. අර ඉතින් පේන පිරමීඩ දිහා අන්තිම පාරට බලන්න. අනාගතයේදී අපි දකින්නේ මේකේ නටබුන් විතරයි. ඒත් මම දැක්කා ඒක හැදෙන හැටි. මිනිස්සුන්ගේ මහා කැපවීම. මම ආපහු වර්තමානයට යනවා. පරිස්සමින් ඉන්න.